බොහෝම සතුරින් ජීවත් වෙන හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දවසක් ක්‍රිකට් සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් එකට යනවා. ඉතින් හස්බන්ඩ් වයිෆ්ට බෝල් කරනවා වයිෆ් හස්බන්ඩ් බෝල් කරනවා. ඉතින් වයිෆ් බෝල් කරන අවස්ථාවේදී හස්බන්ඩ් ගහපු පාරක් ග්‍රවුන්ඩ් එකකින් ඈත තියෙන පාළු ගේකට ගිහිල්ලා බෝලේ වැටෙනවා. ඉතින් වයිෆ් කියනවා අපි දැන් සෙල්ලම් කර ඇති ගෙදර යන්න කියලා. මේක අහන්න නැති හස්බන්ඩ් අර පාළු ගෙට යනවා බෝලේ ගන්න. වයිෆ් කියනවා ඔය පාළු ගේ ඇතුළට යන්න එපා. අපි දැන් සෙල්ලම් කර ඇති ගෙදර යන්න කියලා. මේක ඇහුවේ නැති හස්බන්ඩ් පාළු ගේ ඇතුළට යනකොට පාළු ගේ ඇතුලේ හිටපු භූතෙක් හස්බන්ඩ් බය කළා. මොකටද මේ ආවේ ආ. ඊට පස්සේ ප්‍රශ්න විමසලා භූතයා කියනවා මම ඔබට වර 3ක් දෙන්න. ඒ වර 3ේදී ඔබ ඕනම දෙයක් මගෙන් ඉල්ලන්න. හැබැයි එකවරක් ඔබට අනිත් වාරේ ඔයාගේ වයිෆ්ට අනිත් වාරේ මට කියනවා. ඉතින් භූතයා හස්බන්ඩ් එහෙම කියනකන් ඉඳලා හස්බන්ඩ් කියනවා මගේ account එකට ඩොලර් මිලියනයක් ලබා දෙන්න කියලා. ඊට පස්සේ භූතයා කියනවා ගිහිල්ලා බලන්න ඔයාගේ account එකේ ඩොලර් මිලියනයක් ඇති කියලා. දැන් දෙවනි වර හස්බන්ඩ් කියනවා වයිෆ්ට ඉල්ලන්න කියනවා. වයිෆ් කියනවා මට මේ ලෝකේ තියෙන වටිනාම වාහනේ ලබා දෙන්න කියලා. ගෙදර ගිහිල්ලා බලන්න ඉස්සර ඇති ඒ ලබා ගන්න කියලා. ඉතින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් පිටත් වෙලා එනකොට හෝ එහෙම යන්න බෑ. ඕම ඉන්න කියලා භූතයාගේ වාරේ ඉල්ලනවා. භූතයා හස්බන්ඩ් කියනවා මගේ වාරේ දැන්. ඉතින් මගේ වාරේ ඉල්ලන්නේ ඔයාගේ වයිෆ් කියලා. ඉතින් හස්බන්ඩ් කල්පනා කරලා බලනවා account එකේ සල්ලිත් තියෙනවා වාහනෙත් තියෙනවා. මේ වයිෆ් මට මොකටද කියලා වයිෆ් භූතයාට දීලා හස්බන්ඩ් එතනින් යනවා. ඉතින් වයිෆ් කියනවා මම කවදාවත් විශ්වාස කරේ නෑ මගේ හස්බන්ඩ් මට එහෙම කරයි කියලා. ඉතින් භූතයා කියනවා මමත් කවදාවත් විශ්වාස කරේ නෑ මිනිස්සු භූතව විශ්වාස කරයි කියලා. ඒක නිසා ඔයාලා වතාවක් දෙවතාවක් නෙවෙයි 3 වතාවක් කල්පනා කරලා බලන්න වයිෆ් මොනවා හරි දෙයක් කිව්වොත් ඒක ඔයාගේ පුද්ගලික මතයට කරන්න යන්න එපා. ඒ දේවල් කරන්න ගියොත් ඔයාගේ ජීවිතේ වටිනාම දේවල් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මගේ රසවත් කතා අහන්න මගේ page එක follow කරලා YouTube channel එක subscribe කරලා තියාගන්න.